ටැංකිය කරේ එල්ලගෙන හිටිය කියලා උදැල්ලක් අරගෙන කුඹරට ගියා කියලා ගොවියෙක් වෙන්නේ නැහැ මහත්තයෝ. ගොවියෙක් වෙන්න නම් ගොවියෙක් වෙන්න ප්‍රධාන සුසුකමක් තියෙනවා. ඒ සුසුකම තමයි ගොවිතැන පිළිබඳව මන අවබෝධයක් ලැබිය යුතුයි. එහෙම නැත්නම් ගොවියෝ නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු හැමෝම ගොවියෝ කියලා කියන්න බෑ. හැම දෙයකම දැනගත යුතුයි. නමුත් මෙපමණ කාලයක් දැන් මගේ වයසත් එක්ක බලනකොට මම එදා ඉඳලම කුඹුරු යායවල වල දුක් විඳා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි මම කුඹුරුවක් කර 12ක් තනියම කරපු එකම පුජ්‍යලයා. ගොවිජන සේවාව වලින්වත් අපි ඇගීමට ලක් කළා නැහැ. රජයෙන්වත් ඇගීමට ලක් කරන්න එපා. ඒ වුණාට මේ වගේ මිනිස්සු ඒ කියන්නේ ගොවිතැන අපේ ජීවනාලිය වුණා බත හපයන එක. නමුත් මේ මිනිස්සු ගැන කවදාකවත් සොයලා බලන්න කෙනෙක් හිටියේ නැහැනේ. අද වෙනකලු සොයලා බලන්නේ නැහැනේ. කිසිම ආණ්ඩුවකින්වත් සොයලා බැලුවේ නැහැ මේවා. එහෙමනම් ඉතින් අපිටත් ගොවිතැන දැන් මගේ අපෙන් පස්සේ ඉදිරි પરම්පරාවට මේව ගැන උනන්දුවක් ලැබෙන්නේ නැහැ. ඉදිරි પરම්පරාවට. ඇයි? මොකද හේතු වෙලා තියෙන්නේ රටින් ගේන හාල් ටික හරි කාලා මඩට වහින්න කෙනෙක් නැතුව යනවා මේ. අන්න ඒකයි වෙන්නේ. එහෙම ඒක නෙමෙයි කරන්න ඕන. රජයකින් කරන්න ඕන සුදුසුකම තියෙන්නේ ගිහිල්ලා හිට දේශපාලඥයෝ අල්ල ගන්න නැතුව සාදීනම ගිහිල්ලා මේ ගොවි ජනතාව හමු වෙලා මොන හරි වැඩක් කරන්න. අන්න එතකොට මේ රටට කවදාකවත් මේ පුරන් වෙන්නේ නැහැ කුඹුරු. මේ ආයෙත් මම පුරන් කුඹුරු අක්කර 14ක් අස්සද්දුවා. නමුත් කවුද ඇගීමට ලක් කරේ ගොවිජන සේවා නිලධාරිය ආවද බලන්න. කවදාකවත් ආවේ නැහැ බලන්න. නමුත් අපි දහඩිය හෙලනවා. මේ වෙල්යායවල් වල දැන් මේ කන්නේ තක්කර 22ක් වපුරලා තියෙනවා. මම සල්ලි වලට තමයි වපුරන්නේ. නමුත් මගේ දහඩියෙන් තමයි මේ යායවල් සියල්ලම පෝෂණය වෙලා තියෙන්නේ. වෙන කිසි කෙනෙකුගේ නෑ. ගෙදර ඉන්නවා මට සල්ලි ටික හම්බුණාට මේ කුඹුරු යායවල් පුරන් කුඹුරු අස්සද්දන්නේ මම. නමුත් මගේ දහඩියනේ මේ පෝෂණය වෙන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා මම මානසික සුවයක් ලබන කාගේ කුඹුර කරන්නේ. අන්න එච්චරයි මට කරන්න තියෙන්නේ. ඉතින් මේක අපිව ඇගීමට ලක් කරන්න කියනෝ නෙමෙයි කිසිම කෙනෙක් අද වෙනකම් මම ගැන සොයලා බලලා නැහැ. නමුත් මම 365 දවසෙම කුඹුරු වල තමයි ජීවත් වෙන්නේ. මට වැඩිපුරම කියන්නේ වෙලේ මාම කියලා. නමුත් මගේ නම පතිරණ. ඉතින් මහත්තයෝ නෝකය දත්තේ. ඒකයි මේ අපේ ගොවිතැන පිරිහීමටපත් වෙලා තියෙන්නේ. හැම දෙයක්ම ගොවිතැන පිළිබඳව මන අවබෝධයක් නොදන්නා නිලධාරීන් වුණත් ගොවිජන සේවාව වලට ඇතුල් කරාට පස්සේ ඒගොල්ලන්ට ඕනේ එදා වේල පඩිය සොයාගන්න විතරයි. ඒකයි අද තියෙන්නේ. වෙලේ මාම වයස කොච්චරද කියනවද? මට දැන් අවුරුදු 60ක් වෙනවා. වයස අවුරුදු 60ක්. වයස අවුරුදු 60 ලබනවා මේ 60ක් කිව්වට කමක් නැහැ ඉතින්. ඉතින් ওই 60න් මම අවුරුදු 8 ඉඳලා ගොවිතැන් කරන මිනිස්සෙක්. අවුරුදු 8 ඉඳලා. හැබැයි මහ පොළොවට බරකුත් නැහැ මගෙන්. මේ රටට බරකුත් නැහැ. ලෝකයට බරකුත් නැහැ. මම හම්බ කරන කනෝ. මට දේශපාලඥයන්ගෙන් ඇති වැඩකුත් නැහැ. දේශපාලඥයෝ ඇවිල්ලා මුණ ගැහුනෙත් නැහැ. මම වැඩිපුරම කරේ අපේ දේශීයවි. ඒවත් විනාශ වෙලා යනෝ දන්නේම නැහැ. නමුත් අද වෙනකම් මම කියන්න අකමැති නැහැ. මම වසවිසෙන් තොර කන්නේ එළවලු විබති විතරයි මම කන්නේ. මස් මාංශ කිසි දෙයක් කන්නේ නැහැ. නමුත් මම නිරෝගීව ඉන්නවා. ওই රජයේ රෝහලකින් මොකක්ද මම බෙහෙත් පෙත්තක්වත් අරගෙනත් නැහැ. මම එළවලු විබති කන මිනිස්සෙක් නිසා එහෙම ජීවත් වෙන්නේ. අද නැත්තම් මමත් ඔය රයිස් මේවා කෑවනම් මොකද වෙන්නේ? මම ලෙඩෙක් අද. ඉතින් අවුරුදු 60කට අවුරුදු 59කට 60කට මෙහෙම ජීවත් වෙනවා කියන එක මදිද? ඇති නේද? එහෙනම් මම ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ මේ ලෝකෙ තුන් දෙනයි. නූපන් කෙනා මියගේ කෙනා මගේ ආත්ම විශ්වාසයත් විතරයි. ඒ ආරෙන්න මම කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මම යන්නේ අර කීමට කියන එදා ඉඳලම උපතින් නැති නමුදු අබෑට යකදු හිමි නොයිදිමි කිසි දෙයක් කිසිවකු අසල නැමි. නොපතෙමි යස ඉසුරු අන් කිසිවකුට හිමි යම ඉදිරියට ලද පමණින් සතුටු වෙමි. මම ලද දෙයින් සතුටු වෙලා මගේ ගමන මං යනෝ මොන බාධකේ ආවනම් මේ කුඹුරු පුරන් වෙන්න මම දෙන්නේ නැහැ. මට පුළුවන් සහයෝගයක් මම දෙනවා. එක කුඹුරක් නෙවෙයි කුඹුරුවක් කර 22 25ක තෙලුත් ගහනවා පෝරක් ගහනවා මම තමයි මේකේ මගේ දහඩියෙන් තමයි මේ කුඹුරු යාවල් පෝෂණය වෙන්නේ. එච්චරයි මහත්මයා මට කියන්න තියෙන්නේ. අපි ඇගීමට ලක් නොකරට කමන්නේ නමුත් මේ වගේ ගොවිතැන පිළිබඳව ඇගීමක් කළ යුතුමයි. දැන් අර එතුමාට කිව්වම අපි ඇගීමට ලක් කළා නැහැ කියලා. අනේ කොහෙන්ද ඇහුවෝ කරන්නේ. ඉතින් මොකටද වෙන්නේ? බොහොම ස්තුතියි. හරි හොඳයි.